හලෝ ගයිස් ඉතින් ඔන්න අද කතා කරන්න යන්නේ ෆන්ඩඩ් ගැන. ඉතින් ඔන්න මම ෆන්ඩඩ් ගැන දන්නවා කියලා මේ වීඩියෝ එක ස්කිප් නම් කරන්න එපා. ඉතින් ගොඩක් අයගේ කාරණාව තමයි මේ ෆන්ඩඩ් ගහනවා. එනවාට විත්ඩ්‍රෝ දෙන්න පේස් දෙකම පාස් වුණත්. ඒ කෙනෙක් ඉන්නව නම් අනිවාර්යෙන් බලන්න. ඔයා දැනට ෆන්ඩඩ් ගහන කෙනෙක් නම් ඒත් අනිවාර්යෙන් බලන්න. ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් මේක. ඉතින් මේ ඩොලර් 5000ක් දෙනවා. මේක ඇත්තටම ඇත්ත සල්ලිද? කවුරුහරි හිතන්න පුළුවන් අඩෝ ඩොලර් 5000ක් දෙනා මේ 5000ම ට්‍රේඩ් කරන්න පුළුවන්ද? එහෙම එකක් නෑ. හරිද? ඔය හැමදේම ගැන අද කතා කරන්න තමයි මම අද ඇවිල්ලා ඉන්නේ. හරිද? රයිට්. අපි වැඩේට බහිමු. මුලින්ම මම ඉතින් එක කම්පැනි එකක් ගන්න. හරිද? උදාහරණයක් විදියට ගන්නම්කෝ ෆන්ඩින් ටිප්ස් එක. හරිද? ඉතින් තව එක කම්පැනිස් වල දන්නවා ගොඩාක් තියෙනවා කියලා. හරිද? ඉතින් මේක පොඩ්ඩක් ට්‍රස්ට් කරන්න පුළුවන්. දැන් මේ තියෙන වාතාවරණය වල මේක පොඩ්ඩක් හොඳ කම්පැනි එකක් ගොඩක් අය ගහන. හරිද? ඉතින් මේකෙත් රූල් තියෙනවා මම ඕවා ගැන කතා කරන්නම්. හරි. ඉතින් මේ මම පොඩක් UK account එකක් ඇසුරේ කියන්නේ ඩොලර් 5000 account එකක් ඇසුරෙන් පැහැදිලි කරන්නම්කෝ මේ කියන්නේ process එක කොහොමද කියලා. ඉතින් අලුත් forex වලට අලුත් කෙනෙක් ඉන්නවා නම් forex වලට එන්න බලාගෙන ඉන්න ඔන්න ඔයාට වැදගත් වෙනවා. ක්‍රිප්ටෝ ගහන කෙනෙක් නම් ඔන්න ඔයාට වැදගත් වෙනවා. ඉතින් මෙන්න මේවා forex පැත්තේ තියෙනවා. හරිද? ඉතින් ක්‍රිප්ටෝ වල ෆන්ඩ් තියෙනවා නැහැ නෙමෙයි. එව්වා රිස්කි. මොකද විත්ඩ්‍රෝ ප්‍රශ්න එනවා. හරිද? විත්ඩ්‍රෝ දෙන්නේ නැහැ. රිජෙක්ට් කරනවා. පාස් වුණාට පස්සේ. ඒකින්ද මෙන්න මේ වගේ forex වල මෙන්න මේ වගේ ප්‍රසිද්ධ එකක් ගහන එක ඔයාලගේ ඇඟට සේෆ්ටි. හරි. ඉතින් දැන් ෆන්ඩඩ් බයි කරන්න පුළුවන් මේ ඩොලර් 5000 account එක ගන්න කොහොමද? ඔයාට ඩොලර් 32ක් වගේ සුළු මුදලක් දුන්නාම ඔයාට ඩොලර් 5000 account එකක් හම්බ වෙනවා. ඒක ගයිස් හම්බෙන්නේ චැලෙන්ජ් එකක් විදියට. දැන් කවුරු හරි ඕවා මන් දන්නවනේ මම යනවා මට වැඩක් නැහැ. ඕවා මන් දන්නේ ඒවා. ඔන්න ඔහොම යන්න හදන්න එපා. පොඩ්ඩක් ඉවසලා ඉන්න. මොකද මේ ටික මුල් අර අලුත් කෙනෙක්ට තමයි කියලා දෙන්නේ. පරණ අයට මම මේක කරනවා. හරිද? ඒ කියන්නේ ඉස්සරහට කියනවා ඇයි පරණ අයට ඉන්න කිව්ව හේතුව, ඇයි විඩ්‍රෝ රිජෙක්ට් කරන්නේ, පාස් වුණාට පස්සේ ඕවා ගැන කතා කරනවා. හරිද? පොඩ්ඩක් ඉවසලා ඉන්න. කොහෙද දුවන්නේ? ළමයි අරනද නෑනේ. හරිද? රයිට්. ඉතින් මේ ඩොලර් 32ක් හරිද දුන්නට පස්සේ ඩොලර් 5000 account එකක් දෙනවා. හැබැයි ඒක කෙලින්ම ඔයාලට විත්ඩ්‍රෝ දාන්න දෙන්නේ නැහැ. ඔන්න අලුත් කෙනෙක් ඉන්නවා නම් අහගන්න. ඔයාට මේ ඩොලර් 32 දුන්නට පස්සේ ඩොලර් 5000 දෙන්නේ චැලෙන්ජස්. හරිද? චැලෙන්ජස් දෙකක්. හරිද? ඉතින් ප්ලේස් 1, ප්ලේස් 2 කියලා. හරිද? ඉතින් පළවෙනි එකේ එයාලා කියනවා මේ ඩොලර් 5000න් පළවෙනි චැලෙන්ජ් එක තමයි ඩොලර් 5000න් අපිට 10ක් ගහලා පෙන්නන්න කියනවා. 10ක් ලොකු ගානක් නෙමෙයි 10ක් ගයිස් හරිද ඊට පස්සේ ඒක ඩොලර් 500ක් විතර නේ 10ක් එනවා ඩොලර් 500යි හරිද ඊට පස්සේ ඔන්න ඔයාලට සර්ටිෆිකේට් එකක් හම්බ වෙනවා කන්ග්‍රැචුලේෂන්ස් කියලා පේස් 1 එක පාස් වුණා කියලා ඊට පස්සේ පළවෙනි ඩොලර් 5000 account එකේ චැලෙන්ජ් දෙකයි පළවෙනි චැලෙන්ජ් එක හරි ඔන්න ආයෙත් දෙවෙනි චැලෙන්ජ් එකට ආයෙ අලුත් ඩොලර් 5000 account එකක් දෙනවා එයාලා මේල් එකට එවනවා අන්න ඒ account එකේ ගහන්න ඕනේ 100ට කීයක්ද 6යි මහා ලොකු ගානක් නෙමෙයිනේ 100ට 6යිනේ ගහන්න තියෙන්නේ හරිද ඒ 100ට 6 ගැහුවට පස්සේ ගයිස් ඔයාලට මාස්ටර් account එක දෙන්නේ දැන් 100ක් කියන්නේ කීයක් විතරද ඔයාලා හිතන විදිහට දැන් සාමාන්‍යයෙන් පළවෙනි ප්ලේස් එක 500යි නම් දෙවෙනි චැලෙන්ජ් එක ඒ කියන්නේ දෙවෙනි චැලෙන්ජ් එක 100ට 6 ඒ කියන්නේ ඩොලර් 300යි එතකොට ටෝටල් ඔයාට ගහන්න තියෙන්නේ චැලෙන්ජස් දෙකයි ඔය චැලෙන්ජ් දෙක පාස් කරාට පස්සේ කියන ඩොලර් 5000 account එකකින් ඔයාට ගහන්න තියෙන්නේ හරිද ඩොලර් කීයද ඩොලර් 300ක් ප්ලේස් 2 එකටත් ප්ලේස් 1 එකට ඩොලර් 500යි ඔච්චරයි ඊට පස්සේ ඔයාට මාස්ටර් account එකක් හම්බ වෙනවා ඔයා ගහන සල්ලි ඔයාට විත්ඩ්‍රෝ කරන්න හැකියාව දෙනවා මෙයාලා හරි අම්මට ඩොලර් 5000කින් මේ ඩොලර් 1000ක්වත් නැහැ ගහන්න ඕක සුළු දෙයක් ඊසි ගේම් නේ ඔන්න ඔහොම කට්ටිය කියලා හිතාගෙන රැල්ලට හැමෝම ෆන්ඩඩ් බයි කරනවා ඇතුලේ සිද්ධිය දන්නේ නැහැ රයිට් මේ ෆන්ඩඩ් account එකේ දෙන්නේ ඔයාලට ඩිමෝ account තමයි ඩොලර් 32ක් දීලා ගත්තාම දෙන්නේ එකපාර ඔයාට මේ රියල් account එකක් දෙන්නේ නැහැ ඩිමෝ account එකක් තමයි දෙන්නේ ඉතින් phase 1 එක ඒකේ ගහලා පෙන්නන්න ඕනේ 110ක් ඊට පස්සේ පාස් වුණාට පස්සේ සර්ටිෆිකේට් එක වෙනවා ආයේ අර බයි කරපු මේල් එකට අර බයි කරපු ඔයාගේ account එකේ තියෙන්නේ ඒ මේල් එකට මෙවනවා දෙවෙනි
account එකත් ඒ කියන්නේ දෙවෙනි challenge එක සාමාන්‍ය 5k එකක් buy කරපුවාම මේවත් එහෙම තමයි. ඊට මේ challenge මෙන්න මෙතන බලන්න 1 2 මේ challenge දෙක ඩොලර් 5000 account එකක් ගත්තාම challenge දෙකක් දෙනවා දැක්කද? එකක 100%ක් ගන්න ඕනේ එක challenge එක අනිත් එකේ 100%ක් ගන්න ඕනේ. ඊට පස්සේ master account කියලා තියෙන live account එක. හරිද? ඔන්න පළවෙනි account එකත් ඔය දෙන්නේ demo account එකක්. හරිද? ඊට පස්සේ ඒක 110ක් ගහලා පෙන්නුවාම ඔයාට දෙනවා පාස් වුණාට පස්සේ සර්ටිෆිකේට් එකක් කියලා ඔයාට දෙනවා ඊළඟ පේස් එකේ account එක. ඒකේ 106ක් ගැහුවාම ඒක පාස් වුණාම live account එකක් දෙනවා. හරිද? මේක live කිව්වට මේකත් ඇත්තටම guys demo account එකක්. හරිද? ඒ වුණාට අපිට මේකේ withdraw කරන්න පුළුවන්. හරිද? ඉතින් ඕක ගැන ලොකු කතාවක්. හරිද? ඒ වුණාට මේ වගේ withdraw දෙනවා බය වෙන්න කිසිම අවුලක් නැහැ. දැනට withdraw දෙන platform එකක් තමයි මම ගෙනල්ලා තියෙන්නේ. හරිද? ඉතින් මේකේ හැබැයි ඔයාට පොඩි rule වගේක් දානවා. මෙන්න මෙහෙම loss වෙන්න බෑ. 100ට ඩොලර් 5000න් හරිද 112ක් loss වුණොත් 112ක් loss වුණොත් ඒ කියන්නේ ඩොලර් 600ක් loss වුණොත් ඔයාගේ account එක බෑන් වෙනවා. phase 1ද ඒව අදාළ නැහැ. account එක බෑන් වෙලා ගියා. ආයේ අර buy කරපු ඩොලර් 32ක් නැහැ. මේ challenge එක buy කරන්න ඩොලර් 32ක් දෙනවනේ ඒ 32ක් නැහැ. හරිද? ඉතින් daily loss එක හරිද? සරලව කියනවා නම් දවසටත් මෙයාලා පොඩි රූල් එකක් දාලා තියෙන්නේ. ඒ කියන්නේ දවසට ඔයාට මේ account එකෙන් 104ක් loss වෙන්න බෑ. ඒ කියන්නේ 104ක් කියන්නේ ඩොලර් සාමාන්‍ය 200ක් වගේ. හරිද? loss වෙන්න බෑ. හරිද? minimum trading days නැහැ මේකේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් minimum trading days ගානක් තියෙනවා. අවම දවස් 3ක් trade කරන්න කියලා තියෙනවා. ඒ වගේ තියෙනවා පෙරක් platform වල. හරිද? එතකොට ඔයාලට මේක ගන්න පුළුවන් සතිය අවසානයේ ඔයාගේ profit එක අරගන්න පුළුවන්. ඕන්න. හරිද? ඉතින් මේ තමයි 5k account එක ඩොලර් 32ක් දීලා ගන්න එක. හරි. ඒක මේ ඇවිල්ලා 2 step. ඔයාලට ඕනනම් එක challenge එකක් විතරක් ගහලා live account එකක් ගන්න අවස්ථාවක් මෙයාලා හදලා තියෙනවා. ඒකට කියන්නේ guys මෙන්න මෙතන 1 step කියලා. ඒක ඩොලර් 5000 account එක ඩොලර් 5000 account එකේ ඒ කියන්නේ buy කරන ගාන ඩොලර් 66ක්. ඒකෙත් අරකමයි profit එක ගහන්න ඕනේ 112ක්. ඒ කියන්නේ place 1 එක 112ක් ගහන්න ඕනේ. ඒ කියන්නේ ඩොලර් 600ක්. ගැහුවට පස්සේ එකපාරයි ගහන්න තියෙන්නේ. එකපාරයි ඊට පස්සේ master account එක. ගහන සල්ලි withdraw කරන්න පුළුවන්. එතකොට මේ 5000 account එක. එතකොට මේ 10k කියන්නේ ඩොලර් හරිද? 10000 account එක price එක ඩොලර් 100යි. ඒක පේනවා ඇති. ඒකෙත් අර rule ටිකම තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඩොලර් 10000කින් 112 profit target එක. පේනවනේ අරගෙත් එහෙමයි. මේක වැඩි වෙන්න බලන්න 50k එකක් තියෙනවා 269යි ඩොලර්ස් buy කරපුවාම අර challenge ටිකම තමයි මේ phase 1 phase 2 අර 100 50k account එකෙන් 110ක් 25k account එකේ 110ක් පළවෙනි phase target එක. හරිද? මං හිතනවා ඔයාලට සරලව මේක ගැන තේරෙන්න ඇති කියලා. හරිද? ඉතින් දැන් මම කතා කරන්නම් කට්ටිය මේ කියන account එකේ ඩොලර් 5000 ඇයි 5000ක් දාලා තියෙන්නේ කියලා. ඇත්තටම මේ ඩොලර් 5000 account එකේ බලන්න max loss එක එයාලා කියනවා max loss එක 112යි. max loss එක 112යි ගයි. 112ක් කියන්නේ කීයක්ද? ඩොලර් 600යි. එතකොට 5k account එක කියලා කිව්වට මේ මෙයාලා දීලා තියෙන්නේ ඩොලර් කීයක්ද? ඩොලර් 600ක account එකක්. දැක්කද? ඩොලර් 600ක account එකක් guys මේ ඩොලර් 32කට දෙන්නේ. ඒ 6 දැන් ඔයාලා ගොඩක් අය money management හදා ගන්නවා ඩොලර් 5000ට. 5000ට money management හදන්න බෑ. ඔයා හදා ගන්න ඕනේ ඩොලර් 600ට guys. හරිද? ඒ ඩොලර් 600ෙන් තමයි දවසට කියන්නේ බැරි වෙලාවත් 600ම wipe out වුණොත් account එක බෑන්ඩ්. හරිද? එතකොට දැන් එක දවසේ 104ක loss එකක් ගියාද? හරිද? ඔයාට මොකද්ද වෙන්නේ? account එක නැති වෙනවා. 104ක් කියන්නේ කීයක්ද? හරිද? ඩොලර් 200යි. ඩොලර් 200ක් ගිය ගාම මොකද වෙන්නේ? account එක wipe out. ඒ කියන්නේ හැබැයි දැන් ඔයා හිතමුකෝ අම්මට දිරේ. අඩු දවසට ඩොලර් 200ක් loss වුණොත් ඉවරනේ. නෑ. ඔයා හිතමුකෝ අද ඩොලර් 159ක් 180ක් loss වුණා කියලා.
අද ස්කිප් කරලා කියන්නේ අද දවසේ ඉඳලා ආයෙ හෙට දවසේ ආයෙ ගහන්න පුළුවන්. මොකද දවසට ආයෙ හෙට අලුත් දවසන්නේ. ඒ අලුත් දවසේ ඔයාට ඕන නම් ආයෙ ඩොලර් 150ක් විතර ලොස් වෙන්න පුළුවන්. හැබැයි එක දවසේ ඩොලර් 250 ලොස් වුණොත් තමයි ඔයාගේ account එක බෑන් වෙන්නේ daily loss කියන එකේ. ඔන්න වැරදිට වටහා ගන්න එපා. හරිද? ඔහොම වෙලා ඩොලර් 600 මට්ටමට ආවොත් මුළු account එකම බෑන් වෙනවා. ගැන මේ account එකේ ඩොලර් 5000යි කියලා තිබ්බට ඩොලර් 600යි තමයි තියෙන්නේ. මේ මැක්සිම් ලොස් එක තියෙන්නේ. ඒ ලොස් එකේ ගාන තමයි account real ඇත්තම balance එක. එතකොට මේ ඇයි 5000ක් දීලා තියෙන්නේ? ඒ guys අපේ psychology එකේ එහෙම හදන්න. ඒ කියන්නේ ඔයා හිතමුකෝ ඩොලර් 5000 නේ. අර කියන්නේ මේ psychology එකේ stable මට්ටමේ තියාගන්න. හරිද? පොඩි ටිප් එක. හරිද? ඉතින් ඔයා money management එහෙම හදද්දී වැරදි විදිහට වැඩේ කරගෙන යන්න එපා. එතකොට මේ තව තියෙන ඕන්නම් ඔයාට master account 0. එතනින්ම මට පේස් එකක්වත් ඕනේ නැහැ. මට කෙලින්ම ප්‍රොෆිට් එක විතරයි ගන්න ඕනේ. අන්න එහෙම account උත් තියෙනවා. මේ 0 කියන එක මොන 5k account එක ඩොලර් 60යි ගහන ගැහුවොත් ප්‍රොෆිට් එකක් withdraw කරන්න පුළුවන්. අඩු මරුනේ එක. ඒක මරු නෙමෙයි guys. හරිද? ඒකේ consistency කියලා තියෙනවා. හරිද? මෙන්න මේක 115ක්. හරිද? ඒක account එක ගත්තට පස්සේ full වෙලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ ඔයා දැන් සාමාන්‍ය ඒකෙත් maximum loss එක 105යි daily loss එක 103යි. එතකොට minimum profitable days 7ක් ඕනේ. හරිද? ඊට පස්සේ ඔයාලට සතියේ අවසානයේ හැමදාම අඟහරුවාදා වගේ profit එක ගන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මේක guys දැන් මේක කියන consistency. ඒ කියන්නේ ඔයා හිතමුකෝ ඩොලර් අද 50ක් ගහනවා කියලා. ඒ 50 ගහලා ඒ අතරට එකපාර 150ක් විතර ගහන එක නෙමෙයි 50ක් ගැහුවොත් 60ක් 40 ඔය වගේ එක සමාන ස්ටේබල් දිගටම වැඩේ කරගෙන යනවා නම් ප්‍රොෆිට් එක යනවා නම් ඔන්න මේ consistency score එක 100 තියෙන්නේ 100ට 15ට බස්ස ගන්න ඕනේ. එහෙම ගහලා බස්සගෙන මිනිමම් ප්‍රොෆිටබල් ඩේස් තියෙන්නේ guys 7යි. ඒ කියන්නේ ඔයා අවම ප්‍රොෆිටබල් වෙන්න ඕනේ දවස් 7ක්. ට්‍රේඩ් කරන්න ඕනේ ප්‍රොෆිටබල් විදිහට දවස් 7ක්. ඊට පස්සේ ඔන්න account එකේ withdraw එක දාන්න පුළුවන්. අර ගහපු සල්ලිත් ඔන්න withdraw එක දාන්න පුළුවන්. හරිද? මේක තව දෙයක් guys. මේ account එක guys මෙතන නැති වුණාට rule එකක් තියෙනවා guys. මේ account එක දවස් 30ක් ගියාට පස්සේ ඔයාට මේක ගහ ගන්න බැරි වුණොත් එහෙම එක පතන හිටියත් නැතත් මේ වගේ පෙන්නලා නැහැ ඒවා. දවස් 30ක් ගියොත් එහෙම account එක නැති වෙලා යනවා. හරිද? ඒකත් ඔළුවේ තබා ගන්න මේ 0 එකේ. හරිද? ඉතින් මේ වගේ නැති කාරණා මම කියන්නම්. හරිද? මුන් අපිට ආදරේ මේ සිරාවටම මේක බැනිසියා මෙයා පටන් අරන් තියෙන්නේ. හරිද? ඉතින් දැන් කතා කරන්න අපේ අනිත් සෙට් එකට කියන්නේ මම මේක chart එක ගන්නම්. ඊට පරණ අයට කතා කරන්න මේ සයිට් එකේම කතා කරන්න ඕනේ නෑ ඕක. මම මේක කතා කරන්නම් මෙතනින් chart එක හරිය. දැන් ඉන්නවා මගේ මිත්‍රයෝ ගොඩක් කට්ටිය ඉන්නවා. දැන් හරි අපි 100 එකක් ගහනවා. ඔන්න ඔය සීන් එකේ ඉන්නවානේ. දැන් අපි 100 එක ගහනවා. මේ සීන් එකේ ඉන්නේ අපි ගහන ගමන් ඉන්නේ මෙහෙමයි අපිට ඕක අවුලක් නෑනේ. අපි ඕවා දන්නවනේ. දැන් අපිට මොකද්ද කියන්න තියෙනවා කිව්වේ. මෙහෙමයි. දැන් ඔයා ඔය 100 එක බයි කරන්දි ඔන්න බයි කරන කතාව කියන්නේ. මේ මචං මම මේ උඹට ඩොලර් 30ක් විතර දාන්න. හරිද? මේ 32යිනේ මට මේ 100 එක බයි කරලා දෙන්න පුළුවන්ද? කියලා ඔන්න යාළුවෙක්ට ඔයා දෙනවා ඩොලර් 32ක් ඔන්න 100 එක බයි කරන්න කියලා. බයි කරලා දෙන්න කියලා. එතකොට ඔයාගේ ඩීටේල්ස් තියෙන්නේ. ඔන්න කතාව. ඔන්න අහගන්න සුපිරි කතාව මේක. දැනටමත් දැන් එහෙම දුන්න එකේ බොක්ක කූල් වෙලා යයි ඈ. කරන්න දෙයක් නැහැ සිරා සිද්ධිය. මේක බොරු නම් මම මේක ඔයා බොරු කියලා හිතනවනම් මම ලයිව් එයාගේ ලයිව් chat එක තියෙනවා ෆන්ඩ් ස්පිස්ලාගේ එහෙම කට්ටියගේ මහල බලන්න. එතකොට තේරෙයි ඔයාට ඇත්තද නැද්ද කියන එක. හරිද? ඔන්න මෙන්න මෙයාගෙන් කෙලින්ම වෙනිම වෙන IDs. හරිද? ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් ඔයාගේ යාළුවට ඩොලර් 32ක් දුන්න 100 එක බයි කරන්න. එතකොට එයා හදලා තියෙන Bybit account එක හෝ Bybit account එක කියන්නේ අපිට Visa card එකක් තියෙනවා දන්නවනේ. නැත්තම් Binance එකේ crypto account. හරිද? එතකොට එයාගේ name වලින් තියෙන්නේ ID එක එහෙම. හැබැයි ඔයා funded account එකට හදද්දී එහෙම දුන්නේ දීලා තියෙන්නේ ඔයාගේ name ටික. ඔයාගේ name ටික දීලා තියෙන්නේ funded account එකට. එතකොට මේ challenge එක බයි කරන්නේ
මේ චැලෙන්ජ් එක බයි කරන්න යාළුවගේ account එකේ. හරිද? ඊට පස්සේ බයි කරාට පස්සේ කිසිදු අවුලක් නැහැ. ඔන්න බයි වෙනවා. හොඳට බයි වෙනවා. බයිලා පේස් 1 එක ගහනවා, පාස් වෙනවා. පේස් 2 එක ගහනවා. ඔබතුමා පාස් වෙනවා. ඔන්න ලයිව් account එක හම්බ වෙනවා. ලයිව් account එකේ අනේ දෙයියනේ කියලා ඩොලර් 200ක් 300ක් ගහගෙන ඉතින් ඔන්න අපි පළවෙනි විත්ඩ්‍රෝ එක දාන්න යනවා. අන්න පැටියෝ වෙන සිද්ධිය. මෙයාලා කියනවා තර්ඩ් පාර්ටි නෑ කියලා. හරිද? එතකොට මේකට ඩිපෝසිට් කරලා තියෙන්නේ කියන්නේ මේ account එක බයි කරලා තියෙන්නේ වෙන කෙනෙක්ගේ නේම් එකකින් කියලා. හරිද? කොහොම අඳුර ගන්නවද දන්නේ නැහැ. හරිද? ඕක පොඩ්ඩක් හොයලා බලන්නකො සීන් එක. හරිද? හැබැයි මේක ඉස්සර මේක ලොකු ප්‍රශ්න බලපෑවේ නෑ ඉස්සරම. මේ ළඟදි තමයි මේ රූල් එක දාන්නේ මෙයාලා විඩ්‍රෝ එක ගද්දි තමයි එවන්නේ. එතකොට මේක එක කම්පැනිස් අනුව මේ රූල් එක වෙනස් වෙන්න පුළුවන්. මේක හැම එකේම මෙහෙමම කියලා නෑ. හරිද? ඒක ඔයාලට මේක දැනගන්න ඕන නම් සාමාන්‍ය කම්පැනිස් වල ලයිව් chat එක තියෙන්නේ. ඒ chat එකෙන් අහලා බලන්න මං යාළුවගේ account එකෙන් මෙහෙමයි කරේ. හැබැයි ඕක අහලා බලද්දි මතක තියාගන්න බයි කරපු account එකකින් අහන්න එපා. බයි කරපු ඩීටේල්ස් එකක් දෙන්නත් එපා. හරිද? එහෙම දුන්නොත් එහෙම account එක බෑන් කරනවා. බෑන් කරලා අලුත් account එකක් ඔයාලට දෙන්නම් කියනවා. ෆන්ඩඩ් කම්පැනි වල වෙලා තියෙන සිද්ධි ඉන්න කියන්නේ අලුත් account එකක් ඔයාලට දෙන්නම් ඒක මුල ඉඳන් ගහගෙන යන්න කියනවා. හරිද? ප්‍රොෆිටබල් මට්ටමේ ඉන්නවනම්. ලොස් වුණොත් උන් ගණන් ගන්නවත් නැහැ. ඊට පස්සේ දෙන්නම් කිව්වට පෙලක් වෙලාවට බෑන් කරලා උන් සද්ද නැතුව ඔහොමම ඉන්නවා. කම්පැනි කාර්යෝ ටික. හරිද? ඒක නිසා වෙන account එකක් මොකක් හරි වෙන අලුත් account එකක් හදාගෙන live chat එකට ගිහලා message එකක් දාලා අහන්න මෙන්න මේ වගේ rule එකක් තියෙනවද ඔයාලගේ කියලා අහලා බලන්න. පාස් වුණාට පස්සේ master account එකේදී හරිද? එක කම්පැනිස් අනුව එක වෙනස්. හොඳේ? එතකොට pips ලගේ නම් මේක තියෙනවා ඈ. pips ලගේ මේක තියෙනවා අපිට ආව problem එකක්. හරිද? එතකොට අනිත් ඒ වගේත් මේ ආකාරයේ තියෙනවා කියලා මට සෑහෙන ආරංචි ආවා. හරිද? එතකොට මේක විඩ්‍රෝ එක ගද්දි තමයි කේස් එක යන්නේ සිරාම කතාව කිව්වොත්. එතකොට දැන් වීසා කාඩ් එකෙන් වගේ බයි කරනවා නම් අනිවාර්යෙන් වීසා එකෙන් බයි කරනවා නම් අනිවාර්යෙන් මාට්ටු වෙනවා වැඩි. ඔයා හිතමුකෝ ඔයාගේ යාළුවා වීසා කාඩ් එකෙන් ගහලා දෙනවා කියලා ෆන්ඩඩ් account එකක්. නෑ ඔයා ඒ ෆන්ඩඩ් account එකේ නේම් සේරම තියෙන්නේ ඔයාගේ නමේ. අන්තිමට විඩ්‍රෝ එක ගන්න යද්දි වැඩේ ඉවරයි. කතාව. විඩ්‍රෝ රිජෙක්ට් කරනවා. කොච්චර ගැහුවා. හරිද? කරන්න දෙයක් නෑ ඒකට. දැන් ඉතින් කවුරු හරි එහෙම බයි කරලා ඉන්නවා නම් බොක්ක කූල් වෙලා බලාගෙන ඉන්න වෙනවා. ගහලම් බලන්න වෙනවා. එකපාර කියන්නේ නැතුව විඩ්‍රෝ එකක් දාලා බලන්න රිජෙක්ට් වුණොත් ඉතින් බඩු පැකට් තමයි. ඉතින් අලුත් අයට කියන්නේ ඔයාලා දැන් බයි කරන්නේ කොහොමද ෆන්ඩඩ් එකක් බය වෙන්න දෙයක් නෑ ප්‍රොසෙස් එක හොඳයි. ඔයාලගේ දැන් කවුරු හරි හිතන්න පුළුවන් TRC 20 වලින් එහෙම අර මේ ඇඩ්‍රස් වලින් එහෙම බයි කරපු අයට එහෙම අවුලක් එන්නේ නැද්ද කියලා ඒ අයටත් අවුල එනවා. හරිද? URL එහෙම බලලා නේම් එක හොයාගන්න පුළුවන්. හරිද? ඒක නිසා අලුත් කෙනෙක් ඉන්නවා නම් ඔයාට කියන්න තියෙන්නේ මෙච්චරයි යාළුවෝ. ඔයා බයිනෑස් account එකෙන් ඩිපොසිට් කරනවා නම් වෙනයි බයිබිට් ඩිපොසිට් කරනවා නම් ඒකත් අවුලක් නෑ. හරිද? ෆන්ඩඩ් එකක් ගන්නවා නම් ඔයා ෆන්ඩඩ් එක දැන් මේල් දීලා නේම් දීලා හදනවානේ. හදන නේම් එකටම මේ ෆන්ඩඩ් එක කියලා හිතා ගන්නකො. හදන නේම් එකටම හරිද? මෙන්න මේ බයිනෑස් සේවා බයිබිට් ඒවා මේ බයිබිට් එක මේ බයිනෑස් එක කියලා දාන්නු. ඔය දෙකේ නේම් සේම් වෙන්න ඕනේ. ඔයා හිතමුකෝ ඩිපෝසිට් එක කරන්නේ බයිනෑන්ස් එකෙන් කියලා බයිනෑන්ස් එකට අර ID වලට දුන්න නේම් ඔයා මේකටත් දෙන්න. දැන් කවුරු හරි ඉන්නවා ඕක වෙන්නේ නෑනේ බං ඔහම මේ බොරු කියන්න එපා. එහෙම වෙන්නේ නෑනේ. මොකද්ද කියන්නේ එහෙම වෙන්නේ නැති කතාව. ඔයා දන්නේ නැතුව ඇති. ඔයා ෆාස්ට් කරලා නැතුව ඇති එක්ක මේක මාත් එක්ක තර්ක කරනවා නම් ෆන්ඩඩ් එකක්වත්. හරිද? ඔයාට මාස්ටර් account එකක් ආවට පස්සේ ප්‍රොසෙස් එකක් තියෙනවා. නිකම්ම දෙන්නේ නැහැ. හරිද? එතකොට සාමාන්‍යයෙන් බැංක් ස්ටේට්මන්ට් එක ඉල්ලනවා. හරිද? එතකොට කියන්නේ ෆේස් වෙරිෆිකේෂන් එකක් ඉල්ලනවා. හරිද? ඔය ප්‍රොසෙස් සෑහෙන ප්‍රොසෙස් එකක් තියෙනවා. හරිද? ඊට පස්සේ identity දෙපැත්ත ගහලා තව අස්සනක් දාන්න එනවා ඇග්‍රීමන්ට් එක මාස්ටර් account එක දෙද්දි. ඔන්න ඔය සුගුරුත්තන් ටික සේරම පිරෙව්වට පස්සේ තමයි ඔයාලට විත්ඩ්‍රෝ ගන්න පුළුවන් වෙන්නේ. නිකන් අර ප්ලේස් 1 ප්ලේස් 2 එක ගැහුවා කියලා ඔයාලට මේ ගැහුවා කියලා ඔයා වීරයෙක් වෙන්නේ නැහැ මාස්ටර් account එකේ අර ටිකක් පුරවලා මේක සබ්මිට් කරලා විත්ඩ්‍රෝ එක ගන්න යද්දි බලන්නකෝ වෙන ප්‍රශ්නේ. ඕවා කෙලවෙලා තියෙන හින්දායි රත්තරනේ කියන්නේ. හරිද?
පණ්ඩිතයෝ මේක කමෙන්ට් දාන්න එන්න එපා. හරිද? අරක නෑ මේක නෑ නෙවෙයි. හරිද? උනාට පස්සේ මොකෙක්වත් නෑ. මේක මේ මට එහෙම වෙලා තියෙන සිද්ධිය තමයි මම මේ මිනිස්සුන්ට කියලා දෙන්නේ. හොඳේ. එතකොට මේ ඔන්න ඔතනදී අපි රියල් ඩීටේල්ස් දෙනවානේ. එතකොට ඒ ඩීටේල්ස් එක්ක මෙයාලා සසඳනවා මේ ඩිපෝසිට් කරලා මේක බයි කරලා තියෙන account එකේ name. එතකොට ඒක third party නම් guys ඔන්න කෙලවෙනවා. ඒකයි මම කියන්නේ. ඒක හින්දා තමයි කියන්නේ රියල් ID න්ට එයා මේ වගේ දුන්න Bybit හෝ Binance account එකකින් මේකේ ඩිපෝසිට් එක දාලා හරිද? ඒ කියන්නේ challenge එකක් බයි කරනවා නම් බයි කරන්න ඔයාගේ නමින්ම. නැත්තම් ටෙස්ට් ටික පාස් කරාට පස්සේ විත්ඩ්‍රෝ එකක් ගද්දි තමයි ඔය ප්‍රශ්නේ එන්නේ. එතකොට මෙයාලා මේ රූල් එක අර රූල් එක කියලා නැහැ මේ සයිට් ඇතුලේ. ඕවා පාස් වුණාට පස්සේ තමයි උන් විත්ඩ්‍රෝ දෙන්න ගියාට පස්සේ තමයි උන්ගේ ලයින් බලන්න වෙන්නේ guys. හරිද? ඉතින් ඇත්තම කතාව කිව්වොත් ඕක තමයි ෆන්ඩඩ් වල මිනිස්සුන් 90%කට වැරදෙන තැන. හරිද? රයිට්. දැන් ඉතින් ඔන්න අලුත් කෙනෙක් නම් සීන් එක දන්නවානේ. ඔන්න ක්‍රිප්ටෝ වෙන්න පුළුවන්, ෆොරෙක්ස් වෙන්න පුළුවන්. ඔන්න සීන් එක දන්නවා. හරිද? ඉතින් guys මට තව චූටි දෙයක් කියන්න ඕනේ. ඉතින් guys ඔයාලා දන්නවනේ මම live එකේ වැඩි කරනවා කියලා. live එකේ trade කරනවා කියලා. ඉතින් ඕකට ඔය බොට්ලා විකුණනවා කියලා එහෙම හදලා තියෙනවා මගේ මේ ඔය forex වල මේ බොට්ලා විකුණනවා අරකයි මේකයි කියලා මගේ group හදලා දෙනවා. ඒ මම බොට්ලා ඕවා මෙයා විකුණන්නේ නැහැ. මගේ group තියෙන්නේ දැන් මම දාලා තියෙනවා ඔයාලට පේන වැද්දි description එකට ගියොත් live recovery group කියලා. එතකොට YNM school කියලා group තියෙනවා. ඒ group දෙකට අලුත් කෙනෙක් නම් join වෙන්න live වෙන time මේවා ඒකට දාන්නේ වැදගත් දේවල් කතා බහ කරනවා නම් ඔයාලා ඉගෙන ගන්න දේවල් YNM school group එකේ ඉගෙන ගන්න පුළුවන්. හරිද? ඉතින් මම ඒක ගැනත් මතක් කරන්න ඕනේ. හරි. තා පුංචි කාරණයක් මතක් කරන්නම් මේ forex කරන අයට money management plan එකක් මම තාම දීලා නැහනේ. එතකොට gold වලට දීලත් නැහැ. හරිද? ඉතින් live එකේ ගොඩක් අය අපිට මඩ ගහන්න බලාගෙන ඉන්නේ. මම ඕකට අදාළ money management වෙනම වීඩියෝ එකක් ගේනවා. හරිද? ඉතින් ක්‍රිප්ටෝ කරන කවුරු හරි ඉන්නවා නම් ඔන්න අහගන්න. එයාට වැදගත් එක. හරිද? සාමාන්‍ය ජොබ් එකක් කරන කවුරු හරි ඉන්නවා නම් හරිද? ජොබ් එකක් කරන කවුරු හරි ඉන්නවා නම් හැබැයි ටයිම් එකක් නැහැ මගේ ලයිව් එකේ ඇවිල්ලා ට්‍රේඩ් එකක් දාගන්න ටයිම් එකක් නැහැ. ඒ වගේම VIP group වලට ගියත් ඔහේ සිග්නල් දෙනවා මාසය අවසානයේ මොන මගුලක්ද වෙන්නේ කියලා දන්නෙත් නැහැ. හරිද? ඉතින් මම මගේ හොඳම ස්ටුඩන්ට්ලා ටික එකතු කරලා හදලා තියෙනවා ඉස්කල් කියලා මැනේජ්මන්ට් එකක්. ඒකට ඉතින් මාස සාමාන්‍ය 5කට තමයි ප්ලෑන් එකක් හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාට සල්ලි තිබ්බා හරි මොනවා හරි කියලා ඔයාට දැන් හිතමුකෝ ඔයාට මේ මාසේ 18 වෙනිදාට මට එන්න ඕනේ කියලා හිතමුකෝ. ඒකට එහෙම එන්න බෑ. හැම මාසෙම පළවෙනිදා ඉඳන් 10 වෙනිදා ඉඳන් තමයි මේක ඕපන් වෙන්නේ. මේක ඕපන් වෙන්නේ පළවෙනිදා සිට 10 වෙනිදා වෙනකන් විතරයි. ඔයාලට ඒ අතරතුර කාලය අතරතුර මේකට එන්න පුළුවන්. හොඳට අහගන්න. මේක මොකද්ද වෙන්නේ? මේක දෙන්නේ යාළුවේ ලිමිට් එන්ට්‍රීස්. ඔයා ජොබ් එකක් කරනවා වෙන්න පුළුවන්, රට වෙන්න පුළුවන්. ක්‍රිප්ටෝ ලිමිට් එන්ට්‍රීස් දෙන්නේ. රට වෙන්න පුළුවන්. එතකොට අපි දෙනවා ලිමිට් එන්ට්‍රීස් ඔයාලට දාගන්න. අපි monthly plan එක monthly target කරන්නේ ඔයාගේ account balance එකෙන් 150ත් 140ත් අතර draw කරන්න තමයි. ඉතින් මේකට එනවනම් ඩොලර් 100ක් තියෙන්න ඕනේ. ඩොලර් 100ට වැඩි account එකක් තියෙන්නත් ඕනේ. මොකද එහෙම කියන්නේ? හරිද? මේක මාස 5යි තියෙන්නේ. මේ මාස 5ට අපි ෆ්‍රී එකක් ගන්නවා අපේ ස්කල් ටීම් එකේ. හරිද? ෆ්‍රී එක විදියට අරගන්නේ ඩොලර් 50යි guys. හරිද? මාස 5ටම ඩොලර් 50යි. හරිද? ඉතින් සාමාන්‍ය 150ක් 140ක් කැපිටල් එකෙන් ඩ්‍රෝ වෙනවා කියන්නේ මාසෙකට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? ඩොලර් 50ක් මේකට දීලා ආවා කියලා. අනික උයාගෙන ගන්න හිතමුකෝ අර ඩොලර් 10ක් දාලා ඩොලර් 2000ක් කරන්න ඔන්න ඔයගේ මානසිකත්වයෙන් එන අයට නෙමෙයි මේක හදලා තියෙන්නේ. අපි ලයිව් කරන ඒවා නවත්තන්නේ නැහැ. හරිද? මේක ස්කල් ටීම් එක විසින් කරන්නේ බයක් සැකක් නැතුව ගහන්න පුළුවන්. ලෝ රිස්ක්. අනික ලෙවරේජ් එකම ලොකු ලෙවරේජ් දාලා දෙන්නේ නැහැ. ලෙවරේජ් එක ස්ටේබල්, SL ස්ටේබල්, RR ස්ටේබල්. ලස්සනට වැඩේ කරයි යන්න පුළුවන්. හරිද? දැන් ඔයාලට ඩොලර් 5000ක 4000ක කැපිටල් දිනනවා නම් ලස්සනට වැඩේ ලොකු ප්‍රොෆිට් එකක් අරගන්න පුළුවන් monthly. එතකොට මේකට ලයිෆ් ටයිම් නම් ඩොලර් 250ක් වෙනවා. හරිද? ඔයාලා ලයිෆ් ටයිම් ඕන නැහැ දැම්ම ගන්න. හරිද? ඔයාලා මුලින් බලන්න ඔයා ප්‍රොෆිට් එකකින් ලයිෆ් ටයිම් බයි කරගන්න. ඔයාට ඕන. හරිද? ඒකෙන් හින්දා ඔයාට එනවා නම් ඩොලර් 50ක් පේමන්ට් එකක් කරලා ඔයාට මාස 5ට එන්න පුළුවන්. ඉතින් මේක ඕපන් වෙලා තියෙන්නේ guys. ඉතින්
ඊයේ ඕපන් වුණා. ඊයේ ඉඳන් මේ මාසේ 10 වෙනිදා වෙනකන් විතරයි ඕපන් තියෙන්නේ. ඊට පස්සේ මේක එන්ඩ් වෙනවා. ආයෙ මේක ඕපන් වෙන්නේ දැන් එන මාසේ තියෙන්නේ. එන මාසේ පළවෙනිදා සිට 10 වෙනිදා වෙනකන් ආයෙ මේක ඕපන් වෙනවා. කොහොම හැම මාසෙම පළවෙනිදා ඉඳන් 10 වෙනිදා වෙනකන් විතරයි මේකට එන්න chance එක. ඒ කියන්නේ රෙජිස්ට්‍රේෂන් ඕපන් වෙන්නේ. ඇයි එහෙම ඕපන් වෙන්නේ? මේකේ කන්සිස්ටන්ස්ලි විදිහට යන්නේ. ඒ කියන්නේ අපිට ඉස්සෙල් ඒවා මේවා අපේ සිග්නල් ටික ස්ටේබල් වෙන්න ඕනේ. නැත්තම් පෙලක් අය ලෝස් පෙලක් අය ප්‍රොෆිට් අපිට හොයාගන්න බෑනේ. ඒකින්ද අපි වැඩේ කරන වැඩේ ලස්සනට කරගෙන යන්න විදියට ටීම් එක හදලා වැඩේ කරලා දීලා තියෙනවා ක්‍රිප්ටෝ අයට. ඉතින් ෆොරෙක්ස් අයටත් මම ඉස්සරහට හදනවා තව මාස 9ක් විතරයි. ඉතින් අපි කොල්ලොන්ව ට්‍රේනින් කරන්න ඕනේ ඒකට. ට්‍රේනින් කරලා account manage කරන්න දීලා ඒ process එක දුන්නාට පස්සේ තමයි ඒ කට්ටියව හදන්න වෙන්නේ. ඉතින් අපේ මාස 12 mentorship එකේ කොල්ලම තමයි ඒවටත් යන්නේ. ඉතින් ඔය මට ගහපු කට්ටිය ඉන්නවනේ mentorship වලට පේනවා ඇති ඉතින් කොල්ලොන්ගේ වැඩ. හරිද? full training එකක් දෙන්නේ මාස 12ක් නිකන් නෙමෙයි. අනික මේ මාස 12 1 month free එකක් තියෙන්නේ. සෙට් නැත්තම් යන්න පුළුවන්. හරිද? ඒ වගේ mentorship එකක් තමයි ඉතින් මම කරන්නේ. කෙලින්ම සෙනසුරාදා විතරයි mentorship එක තියෙන්නේ. තනික සතිය දවස්වල අපි රේට් කරනවා live එකේ එහෙම. හරිද? ඉතින් ඕන කෙනෙක්ට අපේ live එකට set වෙන්නත් පුළුවන් මේ අලුතෙන් ඉන්නවා නම් සතිය දවස් 5ෙම live එක තියෙනවා. ඔන්න මොකක් හරි කරදරයක් වුණොත් හරි ලොකු වැඩක් තිබ්බොත් විතරයි ඔන්න මම live එක නවත්තන්නේ. නැත්තම් හැමදාම වගේ live තියෙනවා. එන කෙනෙක්ට එන්න පුළුවන්. ඉතින් මං හිතනවා අද ෆන්ඩඩ් ගැන වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් ඉතින් ගයිස් අපි හෙට ලයිව් එකෙන් සෙට් වෙමු. කට්ටියටම බුස්සරණයි.